welcome to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා වෙනද වගේම මේ අලුත් අවුරුද්දෙත් හොඳින් සතුටින් ඇති කියලා. ඉතින් මම මුලින්ම විශ් කරලා ඉන්නම්කෝ මේ ලැබපු 2026 නව වසර ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේම ඔයාලගේ හිතේ තියෙන සියලුම හොඳ දේවල් ඉෂ්ට වෙන්න, ඔයාලගේ තියෙන කඩයිම් වලට ඔයගලන්ට යන්න පුළුවන් වෙන්න. එහෙම කියලා මම හදවතින්ම විශ් කරනවා. ඒ වගේම හැමෝටම සතුටින් ඉන්න ලැබෙන අලුත් අවුරුද්දක් වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ ජීවිතේ අපි ඒකනේ වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සතුටින් ඉන්න එක. ඉතින් කොහොම හරි මේක පරණ අවුරුද්දයි අලුත් අවුරුද්දයි එකතු වුණු vlog එකක්. ඉතින් මේ නම් පරණ අවුරුද්දේ දවස් කිහිපයක් තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. මොකද දෙසැම්බර් 31න් මගේ ඉන්ටර්න්ෂිප් එකේ පළවෙනි මාස 6 ඉවර වෙනවා. තවත් මාස 6යි තියෙන ඉන්ටර්න්ෂිප් එක. ඉතින් ඉන්ටර්න්ෂිප් අවුරුද්ද කම්ප්ලීට් වෙන්න. ඉතින් මම ඔය පෙන්නන්නේ මම ඉතින් මේ අපොයින්ට්මන්ට් එක ඉවර වෙලා යන නිසා අපේ සර්ලා සහ අපේ විසිටර්ලා රෙජිස්ටර් අයලා ඔක්කොටම මේ වගේ වෝල් හැංගර්ස් ටිකක් ගත්තා. ඒවා පිටිපස්සේ එයාලා ගැන මට හිතෙන දේවල් ලියලා දෙනවා කියලා. ඉතින් අපේ ප්‍රීවියස් HOSලත් මම පෙන්නුවා ඔයාලට ඒගොල්ලොත් කාඩ්ස් හදලා දුන්නා. ඉතින් මට තනියෙන් කාඩ්ස් හදාගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මම දැක්ක මේ ලස්සන වෝල් හැංගර්ස් තියෙනවා මේ කඩේ. ඉතින් ඒක අරගෙන මම වෝල් හැංගර් එකේ පිටිපස්සේ මට එයාලා වෙනුවෙන් ලියන්න පුළුවන් පොඩි දෙයක් ලිව්වා. ඉතින් එයාලා එක මම ගොඩක් කල් නෙවෙයි මාස 6ක් වැඩ කරානේ. ඉතින් එයාලා ගැන එයාලා මගේ ඉන්ටර්න්ෂිප් එක වෙනුවෙන් උදව් කරපු විදිය ගැන ඒ වගේ පොඩි දේවල් ටිකක් මම ඉතින් එයාලා වෙනුවෙන් ලිව්වා. ඉතින් ඒ ලියද්දි ඒක හරිම ඉමෝෂනල්. ඉතින් ඇත්තටම මටත් හිතා ගන්න බෑ කාලේ කොච්චර ඉක්මනට ගියාද කියලා. ඉතින් එයාලට හිතා ගන්න බෑ. අපේ බෝඩ් එකේ මිස්ලා ඒ හැමෝම පුදුම වෙලා අහනවා මාස 6ක් ගියාද? ඉතින් මම යනවා කිව්වමත් අහනවා මේ ඇත්තටම යනවද? ඒ දවසට යනවද? එච්චර ඉක්මනට මාස 6ක් ගියාද? එහෙම කියලා. ඉතින් මටත් පුදුමයි කාලේ ඉක්මනට ගියපු එක. ඉතින් කොහොම හරි ඒක හිම වුණා. ඉතින් ඇත්තටම මේ අන්තිම සතියේ මම සසර කලකිරිලා වගේ තමයි හිටියේ. ඔන්න ඔහම තමයි හිටියේ ඇත්තටම. දැන් මට හිනාත් යන එක දකිද්දි ඉතින් ඇත්තටම මට හරිම දුකයි බෝඩ් එක දාලා එද්දී. ඉතින් ඇත්තටම මොනවා කරන්නද? ඒක යන්න වෙනවනේ. ඉතින් අපිට මාස 6න් පස්සේ එතෙන්ට වෙලා ඉන්න බෑ. මාස 6 ඉවරුනාට පස්සේ ඊළඟ මාස 6 අපි ඊළඟ අපොයින්ට්මන්ට් එකට යන්න ඕනේ. මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ කොළඹ ගෲප් එකේ විතරක් මම හිතන්නේ අනිත් හොස්පිටල් වල නම් ඒ කියන්නේ අපි තෝරගන්න අපොයින්ට්මන්ට්ස් දෙක තනියෙන් ඒ කියන්නේ අපිට එකම හොස්පිටල් එකේ කරන්න පුළුවන්. දැන් මේක කොළඹ ගෲප් එකේ වෙනම තියෙන නිසා මම සොයිසා හොස්පිටල් එකේ ඉඳලා ජිනොප්ස් එක කරලා පීඩ් එක කරන්න LRH එකට යන්න වෙනවා. ඉතින් ඒ නිසා මට හොස්පිටල් එකම දාලා යන්න වෙනවා ඊළඟ අපොයින්ට්මන්ට් එක කරන්න. ඉතින් කොළඹ ගෲප් සිලෙක්ට් කරපු ළමයි හැමෝටම මෙහෙමයි. ඉතින් මම හිතුවේ නෑ දාලා යන එක ඉස්සරටම අමාරු දෙයක් වෙයි කියලා. ඒ කියන්නේ අමාරු දෙයක් වෙයි කියලා හිතුවට මෙච්චර අමාරු දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. ඉතින් ඇත්තටම ඒ යන දවස්වල ඉතින් එයාලත් මට කියන දේවල් වලින් මට තවත් දුකයි. මොකද අපේ වෝඩ් එකේ මිස්ලා එතකොට මයිනස් ස්ටාෆ් කට්ටියලා හැමෝම ඉතින් හරියම ආදරණීය දේවල් කියනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ඒක මට ගොඩාක් ඉතින් ඉමෝෂනලි ෆීල් වුණා. ඉතින් කොහොම හරි මම ඊට පස්සේ අපේ සර්ටත් පොඩි තෑග්ගක් ගත්තා. ඉතින් අපේ සර් ඇතුළු මුළු බෝඩ් එක මුළු ස්ටාෆ් එකම ඒ හැමෝම ලොකු උදව්වක් වුණා මේ විදිහට ඉන්ටර්න්ෂිප් එක කරන්න, HO විදිහට වැඩ කරන්න. මොකද HO පීරියඩ් එක කියන්නේ ගොඩාක් කටුක කාලයක්. ඒ කියන්නේ ඇත්තටම අපි 24 hours ඉන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, මහන්සි හැමදේම තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒක පොඩ්ඩක් හරි පහසු කරගන්න උදව් කරන එක මම හිතන්නේ ඒක ලොකු දෙයක් කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් අපේ වෝඩ් එකේ හැමෝම ඒකට උදව් කරා. ඉතින් මම එයාලට පොඩි ට්‍රීට් එකක් දුන්නා. ඉතින් මම ඒක දුන්නේ දෙසැම්බර් 29 වෙනිදා. ඉතින් එදා රෑම අපේ සර් අපිට පාටි එකක් දුන්නා. ඉතින් ඔය ඉන්නේ අපේ අලුතෙන් ආපු කොච්ච වල 4 දෙනා. ඉතින් ඒ 4 දෙනාව දාලා මම යනවා LRH. මං වෙනුවට තව කෙනෙක් ඒ ප්ලේස් එකට එනවා. ඉතින් ඉන්ටර්න් කරන්න අපේ සොයිසා හොස්පිටල් එකේ අපේ වෝඩ් එකේ. ඉතින් එහෙම තමයි මේක වෙන්නේ.
අපේ කට්ටිය ගායන හැකියාව ඉතින් අපේ කට්ටිය ඔක්කොටම වගේ හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඒ ඔක්කොම ගායන වටේ ඉවර වෙලා දැන් මේ මම අපේ දැන් ඉන්ටර්න්ෂිප් එක ඉවර වුණාම එකපාරටම අපිට එහෙම යන්න බෑ. එතකොට කරන්න ඕනේ වැඩ ටිකක් තියෙනවා. දැන් ඔයාලට මතක නැතුවත් ඇති අපි මුලදීම අපේ මේ හොස්පිටල් එකට එද්දි අපිට දුන්නා ඩයරි එකක්. ඉතින් ඒ ඩයරි එක ෆිල් කරේ නෑනේ මුලින් ඉඳන්. එතකොට අර අන්තිම දවස් දෙකේ තමයි මම ඉතින් මුළු මාස 6ෙම කරපු වැඩ ටික ඒකේ ෆිල් කරේ. ඉතින් ඒ ටික ෆිල් කරලා ඊට පස්සේ තව කැරක්ටර් සර්ටිෆිකේට් එකක් තියෙනවා, ඉන්ටර්න්ෂිප් සර්ටිෆිකේට් එකක් තියෙනවා, අපේ සර්ට කියලා සයින් කරගන්න වෙන වෙනම කොපීස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඔක්කොම සයින් කරලා සර්ගේ රෙකමෙන්ඩේෂන් එකේ ඔක්කොම ලියලා සයින් කරලා ඒ ටික ඔක්කොම ගෙනියන්න ඕනේ. ඉතින් යද්දී ගෙනියන්න ඕනේ කියන දැම්ම කරගත්තාම ලේසි. ඉතින් ඒ වැඩ ටික මේ ඉතින් අපේ ජින් එකේ මිස්ලා. ඉතින් එයාලා හැමෝටම ගොඩාක් තැන්ක් යූ. ඉතින් එයාලා හැමෝම හැමදාම අපි ගැන බලනවා. අපි කාලාද බීලාද ඒ ඔක්කොම බලනවා. ඉතින් මිස්ලා හැමෝම හරිම එක වගේ හැමෝටම ආදරේවත්. ඉතින් මේ මට තව අපේ ඉහාර මිස් ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් මං යාර නිසා ඉතින් හරිම ලස්සන මොකද මේක ටම්බ්ලර් එකක් වගේ වතුර බොන්න එකක් වගේ ජූස් හරි මොනවා හරි දාලා බොන්න පුළුවන් එකක්. ඉතින් හරිම කියුට් ගිෆ්ට් එකක්. thank you යහාර මිස්ටර්. ඉතින් මම ඒකට හරිම ආස වුණා. ඉතින් මම මේ ඩොකියුමන්ට් වැඩ කරන අතරමඟදී මේ අන්තිම දවසෙත් මේ අපරාධ කියන්න බෑ C section එකක් යන්න උනා සිස් කරන්න. ඉතින් එදත් C section එකක් කියන්නේ ලිස්ට් එකේ තිබ්බේ නැහැ. හැබැයි අපිට ඉතින් ඉමර්ජන්සි සෙක්ෂන් එකක් කරන්න උනා. ඉතින් කොහොම හරි මම ඉතින් ජෝන් කියලා මම කිව්වනේ. ඉතින් මම යන දවසෙත් ඔන්න සෙක්ෂන් එකට සිස් කරලා තමයි ගියේ. that was my last C section which I assisted in my internship. So and I'm so thankful for all the opportunities and all the advices, everything given by my seniors to come this far in my internship. ඉතින් ඒකත් මම ඒ වෙලාවේ කියන්න ඕනේ. මොකද මම එහෙම ලොකු කොන්ෆිඩන්ස් එකකින් ඉන්ටර්න්ෂිප් එකට ආපු කෙනෙක් නෙමෙයි. හැබැයි මේ අපොයින්ට්මන්ට් එකට ආවට පස්සේ වෝඩ් එකට ආවට පස්සේ මේ හැමෝමත් එක්ක ඒ ගියපු විදිහත් එක්ක මම කොන්ෆිඩන්ට් කෙනෙක් වුණා. ඒක මට තේරුණා. ඉතින් ඒකට ඇත්තටම මට ගොඩාක් සතුටුයි. වගේම I'm proud of myself too, and that's why I'm so thankful for all the efforts made and all the opportunities given. So this was my last day at theatre, and I wanted to say bye bye with that to the theatre, and then I started packing. මොකද අපි මේ හොස්පිටල් මාරු වෙනවා කියන්නේ ක්වාටර්ස් උත් මාරු වෙන්න ඕනේ. අන්න ඒක තමයි මේකේ තියෙන අනිත් දේ. ඉතින් අනිත් හොස්පිටල්ස් වල මම කිව්වා වගේ අපි අපොයින්ට්මන්ට්ස් දෙකම කරන්න පුළුවන් නේ. ඔක්කොම අපොයින්ට්මන්ට්ස් තියෙන හොස්පිටල් වල. ඉතින් කොළඹ වෙන වෙනම තියෙන නිසා අපිට ඒ හොස්පිටල් එකේ ක්වාටර්ස් වල ඉඳන් රිච් වේ එකට යන්න බෑනේ. ඉතින් ඒ රිච් වේ එකක් තියෙන ළඟමයි. හැබැයි ක්වාටර්ස් උත් මාරු වෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම දාලා යද්දි මට ලොකු දුකක් දැනුණා. ඉතින් මම මේ I was crying. ඉතින් මට ඒක රෙකෝඩ් කරන්න ඕන නැහැ. හැබැයි මම පැකින් එක රෙකෝඩ් කරද්දි ඒක ඉතින් අහම්බෙන් රෙකෝඩ් වුණා. මම ඒක අයින් කරේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒ ඔක්කොම පැක් කරගෙන මේක තමයි අන්තිමම දවස. ඒ කියන්නේ අන්තිම දවස කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා මේ. ඉතින් ඒ ඔක්කොම පැක් කරලා ඊට පස්සේ මම ආයි වෝඩ් එකට ගියා. අපේ මිස්ලා ටික මට කතා කරා එන්න කියලා පොඩ්ඩක් වෝඩ් එකට. ඉතින් මිස්ලා ටිකයි අපේ අලුත් එච්චෝල ටිකයි ඔක්කොමලා කතා කරා එන්න කියලා චුට්ටක් වෝඩ් එකට ඇවිල්ලා යන්න කියලා.
they surprised me, they managed to surprise me with all these. ඉතින් ලස්සන කාඩ් එකක් මම ඒකට තමයි ආසම. ඉතින් ඒකේ යාලා අපේ එච්චර හතර දෙනා ඉතින් යාලගේ අයිඩියාස් දීලා තිබ්බා මං ගැන අපේ රීඩ් කරපු කාලේ ගැන. ඒ වගේම මේ අපේ මිස්ලා ඒ වෙලේ ලස්සන කාඩ් එකක් හදලා තිබ්බා. මට හිතා ගන්න බෑ. මාරම ලස්සන කාඩ් එකක් හදලා තිබ්බා. ඉතින් මට මම එදා යන නිසා කලබලෙට තමයි හදලා තිබ්බේ. ඉතින් ලස්සන මල් බොකේකුත් හම්බුණා. It was so beautiful and it's still with me to this day. මේ අපේ දැන් හොස්ටල් එකේ මේ ක්වාටර්ස් එකේ ඒක තියලා තියෙනවා මම. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක් thank you. ඔයාලා මං ගැන එහෙම හිතුවට. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඒක තමයි මගේ last few hours in the ward. ඉතින් එදායින් පස්සේ මං ඊට පස්සේ එදා ඒ ටිකත් අරගෙන බඩු ටිකත් අරගෙන ඇවිල්ලා තව මට පැක් කරන්න තිබුණා. ඉතින් ඒ වුණාට එදා දෙසැම්බර් 31 නේ. ඉතින් මං පුළුවන් තරම් ඔක්කොම පැක් කරා. ඊට පස්සේ මේ ලස්සන බුකේ එක දිහා බල හිටියා ගොඩක් වෙලා. ඉතින් ඒ ටිකත් එක්ක දෙසැම්බර් 31 නිසා ඉතින් අපිට කොහේ හරි යන්න හිතුණා. ඊට පස්සේ අපි ගෝල් ෆේස් එකට ගියා. ගෝල් ෆේස් එකේ කානිවල් එකක් තිබ්බනේ. ඉතින් ඒ කානිවල් එක පැත්තට ගියා. ඉතින් ගිහිල්ලා එහෙ අර මල් වෙඩි දානවා එහෙමනේ. ඉතින් අපිට 12 වෙනකන් එතනලා හිටියා. දෙසැම්බර් 31 වෙනිදා රෑ. ඉතින් අපි කට්ටිය තමයි ගියේ. ගිහිල්ලා ඒ වෙලාවේ එතන ගත කරලා ඉතින් 12 පහුණ ගමන් ආවා. මොකද ජනවාරි 1 වෙනිදා උදේ මට රිෂ්වේකට යන්න තිබ්බා. ඉතින් අනිත් හැමෝටම අපොයින්ට්මන්ට්ස් වලට යන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ එදා රෑ ඒ ටික ඔක්කොම බලලා ඊළඟ දවසේ උදේ යන්න ඉතින් ලෑස්ති වුණා. ඔයගොල්ලෝ සමහරවිට නෝට් කරන්න නැතුවත් ඇති නෝට් කරන්න ඇති. මම මේ vlog එකේ ගොඩක් මියුසික් යූස් කරේ නැහැ. මොකද මියුසික් එකක් දානවනේ සමහර vlogs වල. ඉතින් මට කියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ තේරුම ඉතින් කියා ගන්න බැරි තරම් ගොඩක් දේවල් තියෙනවා. vlog එක කියලා ඉවර කරන්න බැරි තරම් මේ vlog එකත් ටිකක් දිගයි. ඉතින් ඒක හරීම ඉමෝෂනල් දවස් කිහිපයක් මට. ඉතින් එදායින් පස්සේ ඒ ටික පස්සේ මම දැන් මේ රිච් එකට ආවා. ඉතින් එතෙන් අපිට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ඉතින් උදේටත් මේ වගේ හම්බුණා. ඊට පස්සේ ඔරියන්ටේෂන් එකක් තමයි මුලින්ම තිබුණේ උදේවරුේ. ඊට පස්සේ අපි ඉතින් අපිට එක ඩොකියුමන්ට්ස් හම්බුණා ෆිල් කරලා දෙන්න. ඒ ඔක්කොම ටිකත් අරගෙන ඊට පස්සේ දවල්ට කෑමත් හම්බුණා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම වෝඩ්ස් වලට තමයි ගියේ. වෝඩ් එකට ගියපු ගමන් ඉතින් ඩිස්චාර්ජ් 2-3ක් ලිව්වා. ඉතින් එහෙම ඒ කියන්නේ මට හිතුණු දේ තමයි ඒ කියන්නේ එක අපොයින්ට්මන්ට් එකක් කරලා ගියාම විශේෂයෙන් ජීනන් ඔබ්ස් වගේ අපොයින්ට්මන්ට් එකක් කරලා ගියාම ඒක හරිම ලොකු පන්නරයක් කියලා. ඉතින් මම අපි දෙන්නමයි අර මගේ කලින්ද මේ වීඩියෝ එකේ හිටපු මගේ යාළුවා. ඉතින් අපි දෙන්න එක වෝඩ් එකේ. ඉතින් එච්චර විදියට දැන් ඉතින් වැඩ කරනවා රිජ්වේ එකේ. ඉතින් මේ දවසේ පළවෙනියට මේ වගේ ඩිස්චාර්ජ් කීපෙකුත් ලියලා ඊට පස්සේ ඒ වුණාට අපි තාම බඩු ටික අරන් ඇවිල්ලා තිබුණේ නැහැ. සොයිස් හොස්පිටල් එකේ ඉඳලා රිජ්වේ එකට අපේ ක්වාටර්ස් වලට. මොකද ක්වාටර්ස් මුලින්ම හම්බුන්නේ නැහැ නේ ජනවාරි 1 වෙනිදා. ඊට පස්සේ ටිකක් දවල්වලදී අපේ ක්වාටර්ස් හම්බුණා. ඉතින් මං හිතුවා බඩු ටික අරගෙන එන්න ඕනි කියලා. ඉතින් වෝඩ් එකේ ෂුට්ටක් ඩිස්චාර්ජ් ටික දෙකක් විතර ලියලා ඊට පස්සේ මම ගිහිල්ලා බඩු ටික අරන් එන්න ගියා. ඉතින් මේ ලැබුණු දේවල් මේ ලැබුණු ඔක්කොම මතකයන් එක්ක මට කියන්න තියෙන්නේ ඉතින් මේක අවසාන යනෙමින් ඉතින් ඕන දෙක අපිට වෙන් වෙලා යන කාලයක් එනවා. ඉතින් මේ දෙන්න මට උදව් වුණා බඩු ටික පල්ලෙහාට ගේන්න. මොකද ගොඩක් බඩු තිබ්බා. ඉතින් මේ දෙන්න ඒ තමයි අපේ යහරමිස්. ඉතින් යහරමිස්ුයි මරීනයි මට උදව් වුණා බඩු ටික පල්ලෙහාට ගේන්න. ඉතින් ඒ දෙන්න ක්වාටර්ස් එකට එනකම් මරීන මට උදව් කරා බඩු ටික ගේන්න. ඉතින් නැත්නම් මට තනියෙන් ගේන්නත් බෑ. ඊට පස්සේ මේ තමයි අපේ ක්වාටර්ස් එක අලුත් ක්වාටර්ස් එක. ඉතින් ඒකටත් මගේ මල් එකයි ඔක්කොම මම අරගෙන ආවා. ඉතින් ඇවිල්ලා එතන සෙටල් වෙන්න ඕනේ. ඉතින් ඒකට දවස් කිහිපයක් යනවා. බඩු ටික ඔක්කොම ගෙනල්ලා දැන් බඩු ටික අස් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ දවස්වල රිජ්වේ එකේ අපේ වෝඩ් එකේ වැඩ කරගෙන යනවා. ඉතින් හිමින් පුරුදු වෙමි. ඉතින් ඊළඟට මම ඔයගලන්ට අපේ වෝඩ් එකේ vlogs අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම අන්තිම වෙනකම් vlog එක බලාගෙන හිටියට thank you so much. ඔයාලා හැමෝම මේක vlog එකට කැමති වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මගේ vlog එකට කැමති වුණා නම්
තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක ඉක්මනටම subscribe කරන්න. තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන මම ඉක්මනටම එනවා. අපේ සොයිස hospital එකේ අපේ ward එකේ හැමෝටම ගොඩාක් ආදරෙයි. ඉතින් ඒක තමයි මට අන්තිමටම කියන්න ඕනේ. ඉතින් ගිහින් එනකම් ඔයාලා හැමෝටම bye.